ඉන්නේ දමනව ගම්මානේ ලස්සන ගමන් නේද? beautiful. මේ පැත්තේ ගම්මානේ අය සුමනේ ප්‍රොඩක්ෂන් සබ්ස්ක්‍රයිබ් කරලා දිනනවා නම් අපි වටිනා ත්‍යාගී බොහොම රාශියක් අපි අරන් අල්ලලා තියෙනවා. ඒගොල්ලොන්ට මේ ත්‍යාග මේකේ තියෙන ත්‍යාග අපි මේගොල්ලෝ ත්‍යාග ඔක්කොම දෙනවා. මාම බං එක්ක දැක්කේ නැහැ. මේ ගමේ නැද්ද මම මිනිස්සු? කෙනෙක් ඉන්නවා. නෝනේ මේ හුංගජිලේ සිම් එකට සිග්නලුත් නෑ. ආයෙ නම් ගන්නෑ මේ හුංගජිලේ සිම්. ගේ අම්මගේ සිම් නෙවුවා. නිකන් දෙනවා හුංගජිලේ සිම්. පැකේජ් දානවා කියලා සිග්නලුත් නෑ. මේ අරු මොනවද බං කියන්නේ? මට නම් මෙලෝදියක් තේරෙන්නේ ඒක තමයි බං. මූ මේ ගෝයන් කමන්ඩාව මට්ටේද්ද කොහෙද බං? දෙමළ ගමක් කියන්නේ නෙමෙයි. යමන් කොකඩක් බලන්න. මල්ලි එනවාකෝ පොඩ්ඩක් කාස්ත්‍රේ කරන්න. තෑගි වරින් තෑගි තියනවා වෙන් එනවාකෝ. සිම් බෙදන්න ආවේ ඈ මාසයක් ගියෙත් නෑ අය සිම් බෙදන්න ඇවිල්ලා නෑ සිම් බෙදන්න ආවේ නෑ මම උඩට දැම්මේ නෑ මම උඩට දන්නෙත් නෑ මේ ෆෝන් නෑ පාවිච්චි කරන ඒ කරන්නේ මේ හුංගජිලේ සිම් එකක් කරන් සිග්නලුත් නෑ මේක දිනේ මේ හොර ගෑනට කෝල් එක ගන්න විතරයි පළයව යන්නේ වැලේ වැල්ලා තු හල්ල නැතුව ඉන්නේ පළයව යන්න මයික් එකක් තන්න අපුවා චන්දත් වෙන මල්ලි මේ ගම්වල මල්ලි එහෙම දෙයක් නෙමේ අපි අතර එහෙම මුකුත් නෑ එනවාකෝ පොඩ්ඩක් මේ වෙන දෙයක් තෑගි එනවාකෝ ඔය ෆෝන් නැත්තර එනවාකෝ විස්තරේ දැන් පස්සේ වෙන්න ඕනේ නෑ මොකුත් වෙන්න ඕනේ නෑ අයියෝ දැන් ඔය කේස් එක නැත්te පාගෙන ඉන්නේ මල්ලි කතා කරන්නේ සල්ලි ඕනේ නෑ නිකන් තෑගි දෙන්න ආවේ දෙනවා නම් කොහොමද යංකෝ දෙකක් එහෙම බීලා කතා කරනවා ඒ ඕනේ නෑ අපිට යන්න නෑ යංකෝ එහෙම නෑ මිනිස්සුන් කතා කළාම ඒක හරියම දෙන්න බෑ මහත්තයා දාගන්න මේක මහත්තයෝ යංකෝ මේමයි ඉතින් එන්න මහත්තයෝ යංගෝ එහෙම මේක ගෙදර ආවේ මේක මහත්තයෝ මේ පොඩ්ඩම ඉන්න මහත්තයෝ වලට ඉඳ ගන්න ලස්සන පරිසරයක් ඉඳ ගන්න මහත්තයෝ පයින් ගිහලා අමාරු කරගෙන කකුල් මෙරි ගන්න මහත්තයෝ නෑ ඕනේ කකුල් මෙරි ගන්න ඕනේ බොන්න මොනවද හදන්න එපා එහෙම ඔයා ඉඳ ගන්නකො දැන් මම නම් මේ ගල් කොට ඉඳ ගන්න මහත්තයෝ ඉතින් පස්සේ ඔයාගේ දැන් මේක නේ ගෙදර කිව්වේ මේක මේ පොඩ්ඩ මහත්තයෝ හදන ගමන් දෙන්නේ ඇලෙමු එලි කොට දාලා මේ පාරේ තිබ්බ ගල් මහත්තයෝ පන්නලා මේ තව තියෙනවා මේ හදන්න කියලා දුබ්බරයි නේ මේ ගමේ හරි දැන් පස්නේ අපි එමු මේ ප්‍රශ්නෙට ඔයා ෆෝන් එක තියෙද ෆෝන් එක අරන් එන්නකො ෆෝන් එක මහත්තයෝ ෆෝන් එක කියන්නේ මේ සිම් එකක් ගත්ත පෙරේද හුංගජිලේ සිම් එකක් කියලා දුන්නේ සිග්නල් බිඩක් නෑ අරන් බලන්න මහත්තයෝ පොරන මේ පස්සේ බලන්න හරි මෙහෙමයි සීන් එක වෙන්නේ අපි channel එකක් කරනවා සුමනේ ප්‍රොඩක්ෂන් හරිද ඒක subscribe කරලා තිබ්බොත් තමයි ඔයාලට සල්ලි දෙන්නේ අනේ මන් දන්නේ නෑ මහත්තයෝ මං ඔය ගෑන්ට තියාගන්න කෝල් එකක් ගන්න තියන් ඉන්න ෆෝන් එක මහත්තයෝ බලන්නකො මහත්තයෝ තියනවාද කියලා ඔය කියන එක ඒක ප්‍රශ්නයක් කරගන්න එපා හරිද දැන් අපි ඔයාව subscribe කරනවා හරිද ඔව් දැන් ඔයා ඊට පස්සේ ගමේ හැමතැනම කියන්න ඕනේ අපිව subscribe කරන්න අනිවාර්යෙන් කියනවා මහත්තයෝ හැබැයි අපි ලබන පාරේදී ඔයාලට තවත් දේවල් කියනවා හරිද අනිවාර්යෙන් ඔයාලා මහත්තයෝ හරියන්න ඕන මහත්තයෝ වලට හරි ඉතින් මිනිස්සුන්ට උදව් කරනවාට හරි දැන් අපි subscribe කරනවා හරිද හරි එහෙනම් දැන් අපි ඕන්න subscribe කරා හරිද අත ගන්න මහත්තයෝ මේ වතුරුව මහත්තයෝ මේ හරියට එහෙම එපා මේ එහෙනම් දැන් අපි මෙයාට තෑග්ග දෙමු තෑග්ග දෙන්න මහත්තයෝ තෑග්ග දෙන්න මහත්තයෝ තෑග්ග කල්ලියම ගණන් ගන්න දන්නවද කල්ලි ගණන් ගන්න දන්නේ නැහැ මහත්තයෝ අල්ලි එපා අපි මෙයාට හොඳ තෑග්ගක් දෙමු ගන්න මං ගන්නද ගන්නෝ තියෙන එක මහත්තයෝ ඔයා ඇත්තට තියාගන්න දෙන්න මහත්තයාගේ තෑග්ග අරින්න පට යකෝ මේ ජොකායකෝ මේ වැලේ වේලෙන්නත් දාලා දිනවා මේක අතර කොහොම යව යන්න අර දෙමරා මගේදී කොහොම යන්නේ නෑ මේ අපි ඉඳපන් මම ජොකා ගන්න යන්න දීවි පුරු මේ ධාර වැස්සක් නැත්ත නේවා මේ දැන් අරු ගහලා ගන්නවානේ දැන් තව එකක් හොයා ගන්න ඕනේ අපි ඉන්නේ දමනව ගම්මානේ අද තවත් තාගේ ගුරක් තියෙනවා අපි බලමු ඊළඟට කවද හම්බෙන්නේ කියලා අපි බලමු අලෝ ඊළඟ කරගත්තේ
ඔව් අපි ඉන්නේ දවනේ ඔය ගම්මානේ. ඕ තෑගි බෙදනවා ඇත්තටම තෑගි බෙදනවා තව ජයග්‍රහණවන්තයෙක් ඉන්නවා එයාට අපි තෑගි අපි බලමු ඊළඟ ජයග්‍රහණවන්තයාට මොනවද හම්බෙන්නේ කියලා. ඒකට පාරයන්ද නෑ අල්ලවමු. ඒකට පාරයන්ද නෑ කන්නරම් බෑ. මල්ලි අඩෝ සද්ද අපි එහෙම අයියා ආවේ මොකද කරන්නේ? මැෂින් එක නෙමෙයි අපි අපි තෑගි තෑගි දෙන්න ආවේ. හරි. දැන් අපිට කියන්න ඔයාගේ ව්‍යාපාර සුටයින් මේක අද යන්න මට සීතල. සීතල ඇඳ ගන්න. ඒක අමාරු. එලා යනවා ඉක්මනට. ඉතින් මයෝ. හරි දැන් ඔයා ජීවිතේ ගෙනියන්නේ කොහොමද? මම මොනවා කරන කෙනෙක් වගේද වෙන්නේ? මොනවා කරනවා වගේද වා? පාන්සල් යන සිල් ගන්න හොඳ සිල්පත් එක්ක වගේ තියෙන්නේ. බිස්නස් කරන්නේ මම බිස්නස්. බිස්නස්. ඔව්. සද්දයක් යනවා වගේ යනවා නිකන් ඇති. එනවද? චූම් පාන්නේ? පානුත් ගෙන්න. ඔය එක යන්න එන්නේ. ඔයා බේකරියේද වැඩ කරන්නේ? බේකරියේ නෙමෙයි. පොලිසියෙන් එන්නේ මම එක යන්නේ. ආ පොලිසියෙන්. පොලිසියෙන්? සිතරිදුනා